බැටිං පර්ෆෝමන්ස් එක ගැන මොකක්ද කියන්න පුළුවන්? ඔයා තමයි වැඩි ලකුණු ගෙවුවේ විකට් එකේ. විකට් එකේ මොනවාක්වත් අමාරුවක් තිබුණාද සෙට් කරනකොට? මම හිතන්නේ කඩුල්ලේ ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම හිතන්නේ අපි බැට් කරපු විදිය හොඳ මදි. ඒකයි අපිට ලොකු ලකුණු සංඛ්‍යාවක් ලං කරගන්න බැරි වුණේ. ඔයගොල්ලෝ විකාව කළා එක අවස්ථාවක දිනීමේදී ඔයයි වනිදුයි අතර පාර්ට්නර්ෂිප් එක ගිහලා ඒ වෙලාවේ ඔයගොල්ලන්ට තිබුණාද 156යින් ස්කෝර් බෝඩ් එක තල්ලු කරගන්න පුළුවන් වෙයි කියලා? මම හිතන්නේ අපේ ඕස් 15දී අපි ලකුණු 100ක් වගේ ගහලා තිබ්බා. ඉතින් අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ එතන ඉඳන් ලකුණු 150ක් 160ක් වගේ ප්‍රමාණයක් ලකුණු පූර්වට එක් කරන්න. ඒ වුණාට අපිට ඒක අපි හිතන්නේ අපි එක්සිකියුට් කරේ නැහැ හරියට. අපි අපේ හරියට එක්සිකියුට් කරපු නැති හින්දා අපි 130කට විතර සීමා වුණා. අද පාකිස්තාන කණ්ඩායම ලෙග් ස්පිනර්ස් දෙන්නෙක් ක්‍රීඩා කළා. වයිකවල යම් කිසි ඉෂුව එකක් තියෙනවා කියලා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෙග් ස්පින් එකට පහළ මං හිතන්නේ කණ්ඩායමක් වශයෙන් අපිට තියෙන එකම අඩුපාඩුව තමයි අපි එක ළඟ කඩලු අපේ බිඳ වැටෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපි වර්ක් කරන්න ඕනේ. ඒක තමයි. ඉතින් මං හිතන්නේ අපිට පර්ෆෝමන්ස් වශයෙන් අපිට ටැලන්ට් එක ස්කිල් එකෙන් කිසිම ප්‍රශ්නයක් තියනවා කියලා අපි හිතන්නේ පොඩක් එක ළඟ කඩලු වැටෙන හින්දා අපි ඒක ගැන පොඩක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ ඉස්සරහට. අනිත් බැටර්ස්ලට වඩා වගේ දැකපු වෙනසක් තමයි බීට්ස් යූස් කළා. ඒ වගේම විකට් එකේ එහෙම මූව් වෙලා සෙල්ලම් කළා. ඒක කොයි විදිහටද ඔයා හිතන්නේ සක්සස් වුණා කියලා ස්පිනර්ස්ලට බැට් කරද්දී? මම හිතන්නේ ඒගොල්ලෝ ලෙග් ස්පිනර්ස් දෙන්නෙක් ක්‍රීඩා කරා. ඉතින් මම පොඩ්ඩක් ඒ වෙලේ මට අමාරු වුණා ඒගොල්ලෝ දාපු විදිහට. ඉතින් මම හිතුවා පොඩ්ඩක් ඒගොල්ලන්ව අන්සෙටල් කරන්න. ඒකයි මම මේ දේවල් කරේ. මට මේ දේවල් වලින් මම හිතනවා පොඩ්ඩක් ලේසි වුණා කියලා ඒගොල්ලන්ව හැන්ඩල් කරන්න. මේ අනිත් දැන් ඉස්සරහට දැන් මේ මැචස් ගහන්නේ අපි දැන් ලෝක පුරනාට ලෑස්ති වෙනද. දැන් මේ වගේ බැටිං පර්ෆෝමන්ස් එකෙන් කොහොමද මානසික තත්ත්වය ටීම් එකේ? මම හිතන්නේ අපිට වර්ක් කරන්න දේවල් කීපයක් තියෙනවා. අපි ඒ ගැන අපි අවධානයෙන් ඉන්නේ. අපි හිතනවා ඊළඟ තරගයේදී අපි වෙච්ච අඩුපාඩු හදාගෙන අපේ බැටිං අපි දන්න අපේ බෝලිං හැමතිස්සෙම අපි බෝලිං වලින් දේවල් කරලා තියෙනවා. හැබැයි අපේ බැටිං පොඩි කොලැප්සස් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ප්‍රතිකරණ අංශයෙන් අපි බලාපොරොත්තු වෙන ඊළඟ තරගය ප්‍රතිකරණයෙන් ජයග්‍රහණය කරවන්න.